ඕලෙවල් වලට ඉතුරු තව දවස් 3යි. ඉතින් එතනින් පස්සේ විෂයන් 9ක්ම එක දිගටම තියෙනවා. මේ වෙලාවේදී ඔයා ගොඩක් ලොකු පීඩනයකින් ඉන්නේ. ඉතින් අපි අද කතා කරන්නේ කොහොමද මේ අවසන් දවස් 3ේදී කාලය හොඳින් කළමනාකරණය කරන ගමන් අවධානයෙන් වැඩ කරලා ඔයාට පුළුවන් උපරිම රිසල්ට් එක ගන්න කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වගේ හැමදේම ගැන දැනුම බෙදෙන වීඩියෝස් දිගටම නරඹන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. පළවෙනිම වගේම වැදගත්ම දේ තමයි ඔයාගේ මානසිකත්වය. දවස් 3ක් කියන්නේ ලොකු කාලයක් නොවුනට ඔයාට හිතාගන්නවත් බැරි විදිහේ වැඩ ප්‍රමාණයක් කරලා ලොකු වෙනසක් කරන්න පුළුවන් කාලයක් මේක. මෙතනදී කීයක වෙන්නේ ඔයා සංසුන්න අවධානයෙන් වගේම ධනාත්මකව හිතලා වැඩ කරන එක. ඔයා මේ දවස්වල මට හිතන් ඉන්න විදිහ හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වේද කියා හිතලා කලබල වෙනවා ඇති. ඉතින් මේ විදිහට කලබල වෙන්න එකෙන් වෙන්නේ ඔයාගේ කාලය තවත් අපත යන එක විතරයි. ඉතින් මෙහෙම කලබල වෙන එක සාමාන්‍යයි. ඔයා ඒ වෙලාවට කරන්න ඕන ලොකු හුස්මක් අරන් හිතන්න මම මේ විදිහට කලබල වුණාම වෙන්නේ මගේ කාලය තවත් නාස්ති වෙන එක විතරයි. ඉතින් මම හොඳ රිසල්ට් එකක් ගන්න නම් මේ විදිහට කලබල වෙලා බෑ. මේ විදිහට හිතලා ආයෙමත් හොඳ මානසිකත්වයෙන් වැඩ කරන්න පටන් ගන්න. මට පුළුවන් උපරිමය කරනවා කියලා හිතන් ගැම්මෙන් මේ දවස් ටික වැඩ කරන්න. ඔයාට විෂයන් 9ක් තිබුණට ඔයාට බෑ හැම විෂයකටම සමාන කාලයක් දීලා වැඩ කරන්න. ඔයා මේ වෙලාවේදී බුද්ධිමත් ඔයාගේ විෂයන් බැලන්ස් කරන්න ඕන. ඒ කිව්වේ ඔයා වැඩියෙන් දුර්වල විෂයන් වලට අනිත් විෂයන් වලට වඩා ටිකක් වැඩි කාලයක් දීලා වැඩ කරන්න ඕන. අපි ඊළඟට කතා කරනවා මේ විෂයන් වලට අදාළව ස්ටඩි ෂෙඩියුල් එක කොහොමද වෙන්න ඕන කියලා. ඔයා මේ වෙද්දි වැඩි අවධානයක් දෙන්න ඕන විෂයන් වගේම සාපේක්ෂව වෙලාව අඩුවෙන් වෙන් කරන විෂයන් මොනවද කියලා හඳුනාගෙන ඉවරයි. දැන් ඔයා කරන්න ඕන මේ දවස් 3ට අදාළව ෂෙඩියුල් එකක් හදාගන්න එක. ඉතින් අපි බලමු අපේ ස්ටඩි ෂෙඩියුල් එක කොයි වගේද කියලා. ඔයා පළවෙනි දවස වෙන් කරන්න ඕන ඔයා මේ වෙද්දි වැඩියෙන්ම දුර්වල විෂයන් 3ට. ඔයා මේ විෂයන් වල තීරි අඩුපාඩු ගොඩක් තියෙනවා නම් වැදගත්ම වෙන දේවල් නෝට් එකකින් හරි වීඩියෝ එකකින් හරි බලලා ඉගෙන ගන්න. ඔයාට තීරි අඩුපාඩු එච්චර ගොඩක් නැතුව ප්‍රශ්න වලට උත්තර ලියන විදිය තේරෙන්නේ නැති විදිය අවුලක් නම් තියෙන්නේ ඔයා කරන්න ඕන පුළුවන් තරම් ඒ જાතිය ප්‍රශ්න ප්‍රැක්ටිස් කරන එක. මාකින් එකක් බලන ගමන් උත්තර ලියන්න. මාකින් එකේ තියෙන විදියට ආයේ ඒ විදියේ ප්‍රශ්නයක් ආවොත් උත්තර ලියන්න පුරුදු වෙන්න. දෙවැනි දවසේදී ඔයා අවධානය දෙන්න ඕන ඔයා ඊළඟට දුර්වල විෂයන් 3ට වගේම පළවෙනි දවසේදී කරපු දේවල් නැවත මතක් කරගන්න. අපේ තුන්වෙනි දවස එහෙමත් නැත්නම් අපේ අවසාන දවස අපි වෙන් කරන්නේ අපි දැනට දක්ෂ විෂයන් 3ට වගේම විෂයන් 9ම කරුණු නැවත මතක් කර ගැනීම සඳහා. ඉතින් මේ දවස් 3 වැඩ කරද්දී කලින් වීඩියෝස් වල මම කියලා දුන්න විදිහට විනාඩි 25ක් වැඩ කරනවා ඊළඟට විනාඩි 5ක බ්‍රේක් එකක් අරන් ආයෙමත් විනාඩි 25ක් වැඩ කරනවා වගේ ඔයාලට ගැළපෙන හොඳ ටෙක්නික් එකක් පාවිච්චි කරලා වැඩ කරන්න. පොඩි බ්‍රේක් එකක්වත් ගන්නේ නැතුව දිගටම වැඩ කරන්න යන්න එපා. එහෙම කළොත් ඔයාලට වෙන්නේ දවසේ මුල් හරිය හොඳට වැඩ කරගන්න පුළුවන් වුණාට ටිකක් වෙලා යද්දී අවධානය නැති වෙලා පාඩම් කරන දේවල් මතක හිටින්නේ නැති එක. ඉතින් මේ විදිහට පොඩි බ්‍රේක්ස් අරන් මොලේ රෙෂ් කරගෙන ගොඩක් වෙලා වැඩ කරන්න. ඔයා පුළුවන් තරම් මේ දවස් කීපෙදී ඇක්ටිව් විදිහට වැඩ කරන්න ඕන. පාඩම් කරද්දී හම්බ වෙන වැදගත් කරුණු පොඩි කොලයක සමරයිස් කරගෙන තියාගන්න. අදාළ සබ්ජෙක්ට් එකට කලින් දවසේ නැවත මතක් කරගන්න ඔයාට ඒක ගොඩක් උදව්වක් වෙයි. ඒ වගේම පුළුවන් තරම් පාස් පේපර්ස් වලට අවධානයක් දෙන්න. ඇක්ටිව් විදිහට වැඩ කරන්න පුළුවන් තවත් විදියක් තමයි අනිත් වීඩියෝස් වලත් මම කිව්වා වගේ කාට හරි උගන්වන ගමන් පාඩම් කරන එක. මේ අවසන් දවස් 3ේදී මේ ක්‍රමයක් ඔයාට ගොඩක් වැදගත් වෙයි. මේ දවස් 3ේදී ටයිම් බැලන්ස් කරද්දී වැදගත් වෙන තවත් ටිප් එකක් තමයි ඔයා වැඩ කරන තැන අවශ්‍ය වෙන නෝට් පාස් පේපර්ස් වගේ දේවල් පිළිවෙලකට තියාගන්න එක. කොච්චර වැඩ ගොඩක් කරන්න තිබුණත් ඔයා වැඩ කරන තැන අවුල් කරගෙන ගියොත් හරියන්නේ නැහැ.
ඔයාගේ වටපිටාව පිළිවෙලකට තිබුණොත් තමයි ඔයාගේ මනසත් පිළිවෙලකට තියෙන්නේ. ඉතින් ඒ නිසා තමන් වැඩ කරන තැන පුළුවන් තරම් හොඳට පිළිවෙලකට තියාගන්න. මම මේ කියන්නේ අපි වැඩ කරන තැන ලස්සන වෙන්න ඕන කියලා නෙමෙයි, පිළිවෙලකට හැඩි නොවේ තියෙන්න ඕන කියලා. කරන්න වැඩ ගොඩක් තිබුණා කියලා ඔයා ඔයාගේ සෞඛ්‍ය ගැන හිතන්න නැතුව බෑ. හොඳ ආහාර වේලක් අරගෙන ප්‍රමාණවත් නිින්දක් ගන්න ගමන් වැඩ කරන්න. ඔයා මේ දේවල් මගහැරලා වැඩ කරොත් වෙන්නේ අවසානයේදී ඔයා ලෙඩ වෙන එක. ඉතින් එහෙම වුණොත් ඔයාගේ රිසල්ට් එක තවත් අඩු වෙනවා. ඉතින් ඒ හින්දා ශාරීරික සෞඛ්‍ය ගැනත් හිතලා මේ අන්තිම දවස් ටිකේ වැඩ කරන්න. අවසාන දවසේදී අලුත් දේවල් ඉගෙන ගන්නවට වඩා ඔයා වැඩි අවධානයක් දීලා කලින් කියපු විදිහට නැවත විෂයන් 9ම හොඳට රිවයිස් කරගෙන බය නැතුව හොඳ මානසිකත්වයකින් එක්සෑම් එකට යන්න. එක්සෑම් එක වෙලාවේදී බය නොවි පේපර් එක කරන්න. පේපර් එක ලියද්දී කලබල ගතියක් දැනුනොත් ලොකු හුස්මක් කරන් සංසුන් වෙලා දන්න උපරිමේ ලියන්න. ඔයා තාම මේ ගේම් එක පරාද වෙලා නැහැ. ඔයාට තව වැඩ ගොඩක් කරන්න කාලය ඉතුරු වෙලා තියෙනවා. ඔයා ගැන විශ්වාසයෙන් කැප වෙලා වැඩ කරන්න. ඔයාලා හිතන් ඉන්නවටත් වඩා ගොඩක් හොඳ රිසල්ට් එකක් ඔයාලට ලැබෙන්න කියලා මං සුබ පතනවා. ඉතින් ඒත් එක්කම වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ඔයාගේ යාළුවෙකුට වටී කියලා හිතනවා නම් වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝස් දිගටම නරඹන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න.